ඉරහෙමීට අවරට යන වෙලාවට මුළු අහසම රත්තරන් පාට වෙලා. වැව් වතුරට ඒ පාට වැටිලා දිලිසෙනකොට මායම ලස්සනයි. මම හිටියේ අපේ හේනේ පැල්ට වෙලා. හිතට හරිම සැහැල්ලුවක් දැයිලා තිබුණේ. වටේම කැලේ කුරුල්ලෝ රෑ වෙලා කූඩු වලට යන සද්දේ ඇරෙන්න වෙන සලකුණක් නැහැ. මම බලාගෙන හිටියේ ඈත නියර දිගේන මගේ කොල්ලෝ දෙන්න දිහා. ඔව් කසනුයි රුවනුයි. ගමේ හැමෝම හිතාගෙන ඉන්නේ අපි හොඳ යාළුවෝ කියලා විතරයි. ඒත් අපේ මේ පුංචි පැලෑ තුළ තියෙන ලෝකෙ ගැන දන්නේ අපි තුන්දෙනා විතරයි. ඈත ඉඳන්ම මම දැක්කා කසු උදැල්ලත් කරේ තියාගෙන ඉස්සරහින් එනවා. ඊට ටිකක් පස්සේ රුවන් එනවා මොනවදෝ මිටියකුත් උස්සගෙන. මේ දෙන්න පොඩි කාලේ ඉඳන් එකටම හිටියේ. සහෝදරයෝ වගේ නෙවෙයි ඊටත් වඩා කිට්ටුයි. මම මේ දෙන්න මැදට ආවේ කොහොමද කියලා මටම හිතාගන්න බෑ සමහර වෙලාවට. ඒත් දැම්මට මේ දෙන්නගේ එක්කෙනෙක් නැතුව ඉන්න බෑ. දෙන්නම මගේ පණ වගේ. මැනිකේ කසන් පැල්ට ගොඩ වෙන ගමම කතා කළා. එයාගේ ඇඟ පුරාම දාඩිය. කළුම කළු පාටට අවුවට පිච්චුණු ඒ ඇඟ දැක්කම මගේ හිතට අමුතුම ආසාවක් ආවා. මොකද අද පරක්කු මම බට්ටිකල් ලිපේ තියලා කොච්චර වෙලාද බලාගෙන ඉන්නවා. මම බොරු තරහක්ම වගෙන කිව්වා. රුවන් මගේ ළඟින්ම වාඩි වෙලා මගේ අතින් අල්ලගත්තා. රුවන් හරිම මෘදුයි. කසන් ගින්දර වගේ න රුවන් හරියට හඳේලිය වගේ. අද වැඩ වැඩි වුණා මැනිකේ. අර ඉහත්තාව නියර කැඩියා තිබිලා ඒක හදලයි ආවේ. ඔයාට බඩගිනිද? රුවන් මගේ මූණට එබිලා ඇහුවා. නෑ මම හිටියේ ඔයාලා එනකන්. යමු අපි නාගෙන එමුද? අද වතුර හරිම සනීප ඇති. මම යෝජනා කළා. අපි තුන්දෙනාම වැව්තා උලට ගියා. ඉර පැහැලා ගියේ දැන් පරිසරේ ටිකක් අඳුරුයි. හද පායලා තිබුණේ නෑ තාම. ඒත් තරු පිළිච්ච අහස යට වැව් වතුර දිලිසෙනවා. කවුරුත් නෑ අපි විතරයි. මේ නිදහස තමයි මම ආසම දේ. කසුන් සල්මු කැහැපට ගහගෙන වතුරට බැස්සා. වතුර නම් මාර සීතලයි අද. වරෙන් මැනිකේ කසුන් මට අත දික් කළා. මම දීරෙත් ඇඳගෙන වතුරට බැස්සම කසුන් මාව ඇදලා අරගෙන එයාගේ පපුවට තුරුල් කරගත්තා. එයාගේ රළු පපුවේ උණුහුම මගේ සීතල වෙච්ච ඇඟට තැනෙනකොට මට ඉබේම ඇස් පිය වුණා. එතකොටම රුවන් පිටිපස්සෙන් ඇවිත් මගේ කොණ්ඩේ හිමීට අත ගෑවා. අද දවසම මහන්සි වුණා නේද අපේ කෙල්ල? රුවන් අහනකම මගේ කඩවටේ අත දැම්මා. දැන් මම ඉන්නේ මේ දෙන්න මැද්දේ. කසන් ඉස්සරහින් මාව පතාගෙන රුවන් පිටිපස්සෙන් මට තෙරුල් වෙලා. මට දැනුනේ මම තමයි මේ ලෝකේ වාසනාවන්තම කෙල්ල කියලා. ගමේ ගෑනුවයි කියන කතා සමාජ සම්මතයන් මොකුත් මට ඒ වෙලාවට මතක් වුණේ නෑ. මට ඕනේ මේ උණුසුම විතරයි. අපි හිතේ හැටියට නාගත්තා. කසන් මගේ පිට අතුල්ලනකොට රුවන් වතුරේ සිනවා. අපි තුන්දෙනා පොඩි ළමයි වගේ වතුරේ සෙල්ලම් කළා. ඒ වෙලාවට කසුන්ගේ ඇස්වල තිබුණු රාගික බැල්මයි රුවන්ගේ ඇස්වල තිබුණු ආදරණීය බැල්මයි දෙකම මාව පිස්සු වට්ටනවා. නාගෙන ඉවර වෙලා අපි ආයි පැලට ආවා. කුප්පි ලාම්පුව පත්තු කරාම පැල ඇතුළ හරිම ලස්සනට පේනවා. මම උයපු පට්ටික බෙදලා ගෙනාවා. අපි තුන්දෙනාටම කන්න තිබුණේ එක පිගානයි. අපි පුරුදු වෙලා හිටියේ එහෙම. අද මැනිකේ උයලා තියෙන්නේ මොනවද? කසන් බට්ටි ගාන දිහා බලාගෙන ඇහුවා. වැව් මාළුයි, පරිප්පුයි, පොල් සම්බෝලයි. ඔයාලට ආස විදියටම හැදුවා. මම කසන්ට බත් කටක් කැව්වා. ඊළඟ බත් කට රුවන්ට. රුවන් මගේ දිහා බලාගෙන hina වෙලා ඔයාගේ අතින් කනකොට තමයි බඩ පිරෙන්නේ කියලා මගේ ඇඟේ ටික එයාගේ කටින් උරාගෙන පිව්වා. ඒ වෙලාවට මගේ ඇඟ හිරවැටිලා ගියා. රෑ කෑමෙන් පස්සේ අපි එළියට වෙලා ටිකක් වෙලා කතා කර කර හිටියා. සීතල හොරගක් හමනවා. වටේම රැහැයෝ අඬන සද්දේ. අපි පැල ඇතුලේ පැදුරේ දාගත්තා. මේක තමයි දවසේ මම ආසම වෙලාව. අපි තුන්දෙනා එකට හාන්සි වුණා. මම මැද, කසන් මගේ දකුණු පැත්තෙන්, රුවන් වම් පැත්තෙන්. කසන් එයාගේ ලොකු අත මගේ බඩ උඩින් දාලා මාව තද කරලා තුරුල් කරගත්තා. මැනිකේ උඹ නැත්නම් අපි දෙන්නට මොනවා වෙයිද මන්දා? කසන් මගේ කාණ්ඩ කරලා හිමීට කිව්වා. එයාගේ රැවුල වැවිච්ච මූණ මගේ බෙල්ලේ වදිනකොට මට හිරිකඩු පිපුණා. රුවන් මගේ මූණ දිහා බලාගෙන
මගේ නාලට හාදුවත් දුන්නා. අපි මෑනකම් මෙහෙම ඉමු. කවදාවත් වෙන් වෙන්න එපා. රුවන්ගේ කටහඬේ තිබුණේ පුදුම ආදරයක්. මම දෙන්නගේම අත් දෙක තදින් අල්ලගත්තා. මට ඔයාලා දෙන්නම ඕනේ. කසුන්ගේ හයිය රුවන්ගේ ආදරය දෙකම නැතුව මට ඉන්න බෑ. ඔයාලා දෙන්න මගේ ජීවිතේ තටු දෙක වගේ. කසුන් හෙමීට මගේ හැක්ටේ පොත්තමක් පන්නන ගම මගේ මූණ දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ ඉල්ලීමක්. මම හිනා වෙලා එයාට ඉඩ දුන්නා. රුවන් මගේ අනිත් පැත්තේ මගේ කාලකට ඇවිත් හිමීට හාදු තියන්න පටන් ගත්තා. පැල ඇතුලේ කුප්පි ලාම්පුව එළිය හුලකට එහෙමෙහෙ වැඳිනවා. අපේ හෙවණැලි පැලේ නිත්‍ය උඩ වැටිලා තිබුණා. ඒ වෙලාවට දැනෙන හැඟීම වචන වලින් කියන්න බෑ. පිරිමි දෙන්නෙක්ගේ ආදරේ එකපාර විඳින්න ලැබෙන එක ගැහණියෙක්ට කොච්චර දුක සැපද කියලා දන්නේ මම විතරයි. කසුන්ගේ රළු පහසින් මගේ ඇඟ රත් වෙනකොට රුවන්ගේ මෘදු හාදු වලින් මගේ හිත නිවෙනවා. එයාලා දෙන්න අතරේ කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ. දෙන්නම තරගෙට වගේ මට ආදරය කරනවා. එක වෙලාවක කසුන් ඉමිනකොට රුවන් මගේ පෙළ. මම ඒ දෙන්න මැද්ද හිර වෙලා ආදරේ කියන දේ උපුරමින් ඉඳා. උඹ හරි සුවඳයි මැනිකේ. කසුන් මගේ පපුවට තුරුල් වෙලා කිව්වා. අපි තුන්දෙනාගේ මේ පැඳීම කවදාවත් කැරෙන්න දෙන්න එපා දෙයියනේ. මම හිතින් ප්‍රාර්ථනා කළා. ටික වෙලාවකින් ආදරේ උච්චතම තැනට ඇවිත් අපි තුන්දෙනාම හති තාගෙන පැදුරේ දිගා වුණා. දාඩිය තාලා හති වැටිලා හිටිය ඒ මූණවල තිබුණේ පුදුම සැනසීමක්. කසන් මගේ ඔළුව එයාගේ අත උඩින් තියාගත්තා. රුවන් මගේ කකුලක් උඩින් එයාගේ කකුල තාගෙන මගේ අතත් පපුවට තුරුල් කරගත්තා. පැලෙන් එළියේ රැහැයන්ගේ සද්දේ අඩු වෙලා ගිහින් දැන් ඇහෙන්නේ ඈතින් එන හුලල් සද්දේ විතරයි. කුප්පි ලාම්පුවත් නිවිලා ගිහින් තිබුණා. පැල ඇතුලේ තිබුණේ සඳ එළිය විතරයි. හෙට උදේම කුඹුරට වතුර හරවන්න තියෙනවා. කසොන් නිදිමතේම කිව්වා. මම උදෙන්ම නැගිටලා ඔයාලට කහට එකක් හදලා දෙන්නම්. මම දෙන්නට මැහෙන්න හෙමීට කිව්වා. රුවන් මගේ අත තදින් මිරිකුවා. ඔයා අපේ ළඟ ඉන්නවනම් අපිට ඕනම වැඩක් කරන්න පුළුවන් මැනිකේ. මම ඒ දෙන්න දිහා මාරුවෙන් මාරුවට බැලුවා. අඳුරේ වුණ මට එයාලගේ මූණවල් පෙනුණා. මේ මගේ ලෝකේ. ගමේ මිනිස්සුන්ට මේක වැරදි කියලා හිතෙන්න පුළුවන්. ඒත් ආදරේ කියන්නේ අයිති කර ගැනීමම නෙවෙයි. බෙදා ගැනීම කියලා මම ඉගෙන ගත්තේ මේ දෙන්නකින්. එයාලා දෙන්නම එකට හුස්ම ගන්න සද්දය අහගෙන මම ඇස් පියාගත්තා. මට දැනුනේ හුකෝ ආරක්ෂාවක්. මගේ වම් පැත්තේ රුවන්, දකුණු පැත්තෙන් කසුන්. ඉතින් මට තාම මොනවද ඕනේ? මේ වගේ කතා කියවන්න කැමති අය අපේ සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.